ලස්සන දවසක් උදා වෙලා ඒ දවසෙනුත් වරුවක් ගෙවිලි ඉවරයි මේ වෙනකොට. දැන් වෙලාව 12:00ට විතර ඇති. පුංචියට හිමිහිට ගොඩනගාගත්තු මගේ මල් ව්‍යාපාරය අද මේ වෙනකොට ලක්ෂ ගණනින් ඕඩර් එන සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. ඒ ගැන පුංචි නිහතමානී ආඩම්බරයක් එක්ක ලොකු සතුටක් හිතට දැනෙනවා. ඉතින් ඒ වගේම මට මේ ගමන මේ තරම් දුරක් එන්න උදව් කරපු අය අතර ඔයාලත් ඉදිරියෙම ඉන්නවා. මගෙන් පැලයක් මිලදී අරගෙන මගේ channel එකේ වීඩියෝ එකක් බලලා like කරලා share කරලා සහයෝග දුන්න හැමෝටම මම අවස්ථාවක් කරගන්නවා මේ වෙලාව ස්තුතිවන්ත වෙන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි මට දැක්වූ සහයෝගයට. මේ ඉන්නේ අලුත් ගෙදරකට යන්න ඉන්න කට්ටියක්. ඉතින් මෙයාලට අලුත් ගෙදරට යනකොට තව ටිකක් ලස්සන වෙලා යන්න ඕනෙලෝ. මෙන්න මේ කළු පාට ඇඳුම අයින් කරලා එයාලට සුදු පාටින් ඇඳුමක් අඳින්න ඕනි කියලා කියනවා. එහෙම තමයි. ඉතින් අලුත් තැනකට යනකොට අපි වුණත් ලස්සනට ලෑස්තිලා යනවනේ. ඉතින් එයාලත් ලස්සනට ලෑස්තිලා යන්න තමයි මේ හදන්නේ. මෙන්න මේක තමයි එයාලට අලුතෙන් ගෙනාපු පෝච්චිය. ලස්සන මල් වැලකුත් තියෙනවා. ඕඩර් එකක් ආවා ටිකක් ලොකු ඕඩර් එකක් හයිපන්සස් වර්ග බොමීලියා වර්ග කිලෝ වර්ග හැංගින් පොත් 50ක විතර ඕඩර් එකක්. ඉතින් ඒක මේ දවස්වල ලෑස්ති කරන ගමන් එන්නේ කස්ටමර් තමා ඇත්තටම ඉල්ලීමක් කරා මේ කළු පාට පෝච්චි අයින් කරලා සුදු පාට පෝච්චි ටිකකට මාරු කරලා දෙන්න කියලා. ඉතින් අද ලෑස්තුනේ පැල ටික හිටවන්න. බලමු සුදු පාට පෝච්චියකට මාරු වුණාම කොහොමද ලස්සන කියලා පැලේ. මේ විදිහට මාධ්‍ය ටිකක් පෝච්චියට දාලා අපි ඉස්සෙල්ලාම හිටවමු මෙන්න මෙයාව. අතට මුල් අල්ලලා තියෙන්නේ පෝච්චිය මේ විදිහට පුරු කරගෙන පැලේ ගන්න වෙනවා අපිට. හොඳින් මුල් ටික හැදිලා තියෙන මාධ්‍ය ටිකක් අඩු කරලා ඉතින් මෙයාව මෙන්න මේ විදිහට තියලා වටේටත් මාධ්‍ය ටිකක් දාමු තව. හැබැයි ඉතින් මේ සුදු පාට පෝච්චිය මඩ ගෑවෙන්නේ නැතුව හදන්න ඕනේ. මොකද නැත්තම් ලස්සනට යන්න ඉන්නේ යාළුව කැත කරා කියලා කියයි. මට දොස් කියයිනේ. බලන්නකෝ අපේ හැබැයි ඉතින් යාළුව ඔන්න මඩ නෑ වයි ගමන. ෂෝ යාළුව ලස්සන කරන්න ඕනේ මේ විදිහට ඉඳින්න. හරි. මේ යාළුව දැන් චුට්ටක් නාවල ගන්න ඕනේ. එතකොට මේ මඩ ගිහිල්ලා ආයෙ ලස්සන වෙලා එයි. මම බලන්න දැන් මගේ අතේ මඩත් එක්ක පෝච්චිය ගෑවෙයිද දන්නේ. බලන්න මේ ඇත්තටම මේ දැන් මේ බලන්නකො කළු පෝච්චියේ තියෙනවට වැඩිය මේ පෝච්චි දෙක මෙහෙම ආවහම ලස්සනයි නේද? පැල ටික හිටෙව්වට පස්සේ මෙන්න මේ විදිහට තමා තියෙන්නේ. ඇත්තටම ලස්සනයි නේද? සුදු පෝච්චියකට මාරු වුණාම මේ පැල ටික මෙතන වර්ග 15ක් තියෙනවා. මේකේ තවත් වර්ග තියෙනවා. ඉතින් 15ක් වගේ තමා හදන්න කියලා කිව්වේ. මෙතන තියෙන්නේ හෝයා වර්ග ටිකක් හිටවලා මම අර කලින් කිව්ව ඕඩර් එකටමයි හැංගින් පොට් 50කට හෝයා වර්ග ටිකත් එකතු කරන්න කිව්වා. මගේ ළඟ හෝයා වර්ග 11ක් විතර තියෙනවා. මල් පිපුණාම ඔයාලටත් බලන්න වීඩියෝ එකක් ගේන්නම්. අර එකවර මල් පිපෙන්නේ නැහැනේ. පිපෙන විදිහට බලලා වීඩියෝ එකක් අරගෙන එන්නම්. මේ තියෙන හෝයා වර්ග ටික මම දැක්ක මේවා කීපෙකිනම් මල් පිපිලා තුන පොහොට්ටු වගේ ඇවිල්ලා තියෙනවා. බලමු මේකේ හැම තියෙනවා පොහොට්ටුවක් ඇවිල්ලා මල් පිපුණාම මේ මෙතනක් තියෙනවා. එකින් එක වීඩියෝ කරලා වර්ග 11 වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් බොමීලියා පැල ටිකක් වෙන් කරගත්තා. මේ තියෙන්නේ පැල ටික. මේක නම් මේ පැල දෙකක් දෙපැත්තෙන් එනවා. අත් එකේ ගලූප් එකෙත් හරිම ලස්සන එකක් මේ. තව එක වගේ දෙකක් තියෙනවා. මේක වෙන වර්ගයක්. මේ දෙක නම් එකම වර්ගය. පැල පහක් විතර ගලව ගන්න පුළුවන් වුණා. ඒ පැල පහ දැන් පෝරන්නේ. මේ පැල ඕනි කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න සේල් කරනවා. මේ මාදී විදිහට කොල්ලෙලි කඩ 10යි මේ ගඩොල්
අරන් තියෙන්නේ. වැඩි දෙයක් නෑ. ඉතින් මේ විදිහට මාධ්‍ය ටිකක් දාලා මාධ්‍ය ටිකක් දාලා මේ පැලේ රඳවන්න තමයි තියෙන්නේ. ප්‍රොමීඩියා හිටවද්දි ගොඩක් දුරට ගඩොල් හිම පාවිච්චි කරන්න. ඒ මාධ්‍ය තමයි හොඳම. මේ විදිහට හිටව ගන්න තියෙන්නේ. මේ බලන්නකෝ ඇග්ලොනිමා වල මල් පිපිලා තියෙනවා. අපි ඇග්ලොනිමා ගහක් ලස්සනට නඩත්තු කරගන්න නම් මේ මල් පිපෙන්න දෙන්නේ නැතුව ඒවා අයින් කරන්න ඕනේ. මලක් පිපුණොත් අර ගහේ ලස්සන මේ නැති වෙනවා මේ මල් හැදෙන්න දුන්නාම. ඒ නිසා මල් එද්දී ඇග්ලොනිමා වල විතරක් නෙමෙයි තවත් වර්ග හොකරියානා වර්ගවල එහෙමත් මේ පැලවල මල් එන්න නොදී මල් අයින් කරලා හදා ගන්න ඕනේ. එතකොට තමයි ඉතින් ලස්සනට හදා ගන්න පුළුවන් වෙන්නේ පැලය. අදට ඔයාලගෙන් සමු අරගෙන යන්න තමයි මේ සූදානම. ප්ලාන්ට් සේල් වීඩියෝ එකක් ලබන සතිය අරන් එන්නම්. පැල ඕනි අය කවුරු හරි ඉන්නවා නම් මගේ පරණ වීඩියෝ බලලා ඉල්ලුම් කරන්නකෝ. තියෙන ඒවා බලලා දෙන්න පුළුවන්. සිංගෝනිය වර්ග එහෙම ගොඩක් තියෙනවා. අවශ්‍ය කෙනෙකුට ගන්න පුළුවන් මගේ WhatsApp අංකෙට මැසේජ් එකක් දාන්න 076 568 9018 කියන නම්බර් එකට. එහෙනම් ඉතින් සතුට පිරුණු සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාලා හැමෝටම.